ඉතින් අපි අද කතා කරන්න යන්නේ AI ටෙක්නොලොජි එකත් එක්ක ගොඩක් අය කතා කරන NPU එහෙම නැත්නම් Neural Processing Unit එක ගැන. අපි අද කතා කරනවා මොකද්ද මේ NPU එක කියන්නේ? මේක අපිට මොනවටද වැදගත් වෙන්නේ? ඒ වගේම මේකෙන් කරන්න පුළුවන් මොනවද? ඒ වගේම මේක පාවිච්චි කරන devices මොනවද? ඉතින් මේ හැම එකක්ම අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් කෙටියෙන්ම සරලවම කිව්වොත් NPU එකක් කියලා කියන්නේ විශේෂයෙන්ම AI එහෙම නැත්නම් machine learning වලට සම්බන්ධ programs ගොඩක් speed කාර්යක්ෂමව වැඩ කරගන්න නිර්මාණය කරපු එකටම වෙන් වෙච්ච processor එකක්. මේක හරියට වැඩ කරන්න අපේ මොළේ වැඩ කරන විදිහට. ඒ කියන්නේ ඔයාලා දන්නවා අපේ මොළේ වැඩ කරන්නේ නියුරෝන් සිස්ටම් එකකට. ඉතින් ඒ වගේ තමයි මේකත් වැඩ කරන්නේ නියුරල් නෙට්වර්ක්ස් පාවිච්චි කරලා data process කරන එක තමයි මේකේ ප්‍රධානම කාර්යය වෙන්නේ. ඉතින් ඒක හරියටම AI වැඩසටහන් වලට විතරක් වෙන් කරපු වෙනම processor එකක් වගේ. ඉතින් අපි දැන් බැලුවොත් CPU එහෙම නැත්නම් GPU සහ මේ NPU අතර තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද කියලා. ඉතින් CPU එක ඔයාලා දන්නවා අපි පාවිච්චි කරන්නේ අපේ කම්පියුටර් එකේ brain එක විදියට. ඉතින් සාමාන්‍යයෙන් operating system එක ඊළඟට application මේවා වගේ දේවල් run කරන්න හදපු processor එක තමයි CPU එක. ඉතින් මේකෙන් ඕනෑම task එකක් හොඳින් කරන්න general purpose processor එකක් විදියට තමයි වැඩ කරන්නේ. හැබැයි AI workloads වලදී මේක ටිකක් slow වෙනවා. GPU එහෙම නැත්නම් graphics processing unit එක මුලින්ම හැදුවේ graphics එහෙම නැත්නම් video gaming වලට. graphics calculation වගේ දේවල් මේකෙන් ගොඩක් හොඳින් speed කරගන්න පුළුවන්. ඉතින් වැඩිපුර data parallel processing කරන්න පුළුවන් හින්දා GPU එකත් AI training වලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන් data science, machine learning, model training වගේ දේවල් වලට GPU එක ගොඩක් වැදගත්. හැබැයි NPU එක විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ AI workloads, ඒ කියන්නේ AI model inference කරන්න. ඉතින් මේ inference කියන එක බැලුවොත් සරලවම ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් AI model එකක් හදලා ඒක train කරාට පස්සේ ඒ model එකෙන් වැඩක් ගන්නකොට එහෙම නැත්නම් predictions ගන්නකොට අපි ඒකට කියනවා inference කියලා. ඉතින් මෙන්න මේ inference කියන process එක ගොඩක් speed ඒ වගේම අඩු බලයකින් වැඩි කාර්යක්ෂමතාවයකින් කරන්න පුළුවන් වෙන්න තමයි NPU එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි බැලුවොත් මොනවද NPU එකකින් අපිට ලැබෙන වාසි කියලා. පළවෙනි එක තමයි මේ ගොඩක් efficiency එක වැඩි. ඉතින් NPU එක නිර්මාණය කරලා තියෙන්නේ AI workloads වලටම හින්දා ඒක සාමාන්‍ය CPU එකට වඩා ගොඩක් වේගෙන් වැඩ කරනවා. ඒ වගේම මේකට අඩු බලයකින් වැඩි වැඩ කොටසක් එකපාර කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේක ලැප්ටොප් වලට වගේ බැටරි එකකින් වැඩ කරන devices වලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද බැටරි එකට ගොඩක් වෙලා පාවිච්චි කරන්න පුළුවන් මේ processor එක පාවිච්චි කරද්දී. දෙවෙනි එක තමයි ගොඩක් fast AI processing වලට. ඒ කියන්නේ real time AI task වලට. උදාහරණයක් විදිහට ගත්තොත් face recognition එහෙම නැත්නම් voice commands, real time language translation මේ වගේ දේවල් NPU එකකින් හින්දා ගොඩක් ඉක්මනට කරන්න පුළුවන්. තුන්වෙනි එක තමයි අපේ privacy එක ආරක්ෂා කරගන්න පුළුවන් වෙලා තියෙනවා මේ NPU එක පාවිච්චි කරන හින්දා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපේ මොබයිල් ෆෝන් වල face unlock වගේ දේවල්. ඉතින් දැන් මේ NPU එක තිබුණ නැත්නම් අපිට මේ face unlock එක කරන්න අපේ face එක detect කරාට පස්සේ ඒ data අපේ මොබයිල් ෆෝන් එකෙන් cloud එකට යවලා එතෙන් තමයි අපිට මේ process එක කරන්න වෙන්නේ. ඉතින් මේ NPU එකකින් හින්දා අපිට data අපේ ෆෝන් එකෙන් එළියට යවන්න නැතුව අපේ ෆෝන් එක ඇතුළේදීම ඒක process කරලා face unlock වගේ දේවල් process කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේකින්ද අපේ privacy එක ආරක්ෂා කරන්නත් NPU එක ගොඩක් විදිහට බලපානවා. හතරවෙනි එක තමයි අලුත් AI features ගොඩක් process කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ මෙන්න මේ NPU එකකින්ද. අපි උදාහරණ විදිහට ගත්තොත් real time background blur කරන එක. ඉතින් ඒ කියන්නේ අපි ෆොටෝ එකක් ගන්නදී අපේ පසුබිම බ්ලර් කරගන්න පුළුවන් වෙන එක. ඊළඟට අපි ගත්තොත් අපි ගන්න ෆොටෝ එක quality එක enhance කරන එක. ඒ වගේම voice assistant වගේ voice commands ඉක්මනට හඳුනා ගන්න පුළුවන් එක. ඊළඟට ඒ වගේම තමයි තවත් ඔය කම්පියුටර් එකේ තියෙන ෆයිල්, ෆොටෝස්, වීඩියෝස් වගේ දේවල් AI ටෙක්නොලොජි එක පාවිච්චි කරලා සර්ච් කරන්න පුළුවන් වෙන්න. මෙන්න මේ වගේ දේවල් ගොඩක් කරගන්න පුළුවන් වෙලා තියෙනවා NPU එකකින්. ඊළඟට අපි බැලුවොත් NPU පාවිච්චි කරන devices මොනවද කියලා. අලුතෙන් එන smartphone ගොඩක් ඒ වගේ දැන් NPU පාවිච්චි කරනවා. උදාහරණ විදිහට ගත්තොත් iPhone වල Face ID එහෙම නැත්නම් Android phone ගත්තොත් Google Assistant වගේ දේවල් වලට මේ NPU එක ගොඩක් උදව් වෙනවා. ඊළඟට laptop එහෙම නැත්නම් PC වල අලුතෙන් එන Intel Core Ultra processor ඊළඟට AMD Ryzen AI category එකේ ඒවා ඊළඟට Apple ගත්තොත් M series එකේ processor වලත් මේ NPU එක integrate කරලා තියෙන්නේ. ඉතින් මේවා AI powered features ඊළඟට video editing, photo editing වගේ දේවල් වලට ගොඩක් වාසියක් වෙනවා මේ processor පාවිච්චි කරලා හදන PC වලට. ඉතින් Microsoft එකෙන් ඊළඟට release කරන්න බලාපොරොත්තු වෙන Windows 12 operating system එක අපි බැලුවොත් ඒකත් ගොඩක්ම AI base කරගත්ත විශේෂයෙන්ම Microsoft Copilot වගේ advanced AI integration එකක් එක්ක එන හින්දා Windows 12 වල ඔක්කොම features වල experience එක ගන්න නම් ඔයාලට අනිවාර්යයෙන්ම ඔයා computer එක upgrade කරද්දී NPU integrated processor එකක් තියෙන කම්පියුටර් එකක් තෝරගන්න එකත් අනිවාර්යෙන් වැදගත් වෙයි.
තවත් අපි බැලුවොත් මේ NPU පාවිච්චි කරන devices smart speaker තියෙනවා. ඒ වගේම security camera වගේ දේවල්. ඊළඟට ඔයාලා දන්නවා smart home devices. ඉතින් මේ හැම එකම වගේ මේ NPU පාවිච්චි කරනවා. ඉතින් මේවයි මේ NPU එක පාවිච්චි කරලා කරන්නේ ගොඩක් වෙලාවට face recognition එහෙම නැත්නම් voice recognition වගේ දේවල්. අපි ගත්තොත් වාහනවල self driving cars ඊළඟට ADAS ඒ කියන්නේ advanced driver assistance systems වගේ දේවල් වලටත් මේ NPU එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ NPU එක අපිට දැනට අලුත් වුණාට අනාගතයේදී අපි පාවිච්චි කරන හැම ඩිවයිස් එකකම වගේ NPU එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ ගොඩක් තව ඩෙවලොප් වෙලා අපි වැඩ කරන අපි AI ටෙක්නොලොජි එකත් එක්ක කරන ගොඩක් වැඩ පහසු කරන්න NPU එක ගොඩක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි.